සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අදත් අලුත් රෙසිපි එකක් කරගෙන ඔයගොල්ලන් හම්බෙන්න ආවා. ඉතින් ළඟින් අලුත් අවුරුද්දට නැතුවම බැරි කොණ්ඩ කියමු. අපි අද හදලා බලමුද? බලමු. ගොඩාක් කට්ටියට කොණ්ඩ කියමු හදන්න අමාරුයි කියලා නේද? කොණ්ඩ කියමු හදද්දී කොණ්ඩේ හිරිනවද? එහෙනම් අපි අද ලේසියෙන්ම කොණ්ඩ කියමු හදන විදියට අහස් ටික ඉගෙන ගනිමුද? එන්නකො මාත් එක්ක කොණ්ඩ කියමු හදන්න. අපිට මේකට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා සුදු කැකුළු හාල් පිටි. සුදු කැකුළු හාල් පිටි ගෑම් 400ක් ගත්තා මම මෙතන. ඒකට මම පාන් පිටි 200ක් අරගෙන තියෙනවා. පාන් පිටි 200ක් අරගත්තා. එතකොට මුළු මිශ්‍රණය කොච්චරද? ග්‍රෑම් 600. එතකොට මේ මුළු මිශ්‍රණයෙන් ග්‍රෑම් 600න් දෙකට බෙදුනහම ග්‍රෑම් 300. ඒ ප්‍රමාණය තමයි අපි සීනි සහ පැණි එකතු කරන්න ඕනේ. සීනි පැණි එකතු කරනකොට ඔයාලා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. සීනි එකතු කරන්නේ දැන් මං කියවනේ ග්‍රෑම් 300යි කියලා. ඒ ග්‍රෑම් 300 නුත් ග්‍රෑම් 150ක් සීනි අනිත් ග්‍රෑම් 150 පැණි. හැබැයි පැණි ග්‍රෑම් 150ක් එකතු කරොත් පැණි රස ගොඩාක් වැඩි. ඒ නිසා හකුරු ග්‍රෑම් 150ක් අරගෙන ඒක හොඳට රත් කරලා ඒක තමයි අපි පැණි එකක් වශයෙන් එකතු කරන්න ඕනේ. හැබැයි ඔයාලට නූල් ඇදෙනකම් පැණි කුණු කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය වතුර ගතියක් තියෙන පැණි එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හකුරු පැණි කරලා හදාගත්ත පැණි එකයි සීනි ටිකයි අපි අර හාල් පිටි පාන් පිටි මිශ්‍රණයට එකතු කරගන්නවා. හාල් පිටි පාන් පිටි දෙකට එක ගන්න ඕනේ. එතකොට මේකට ලුණු තේ හැඳි එකමාරක් මම එකතු කරා. ඔයාලට සූදුරු මම මෙතන සූදුරු දාලා තියෙනවා. ඔයාලට සූදුරු අකමැති නම් සූදුරු එකතු නොකරුණත් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනදී වතුර ටික එකතු කරගනිමින් අපි මේ මිශ්‍රණය අනා ගැනීම කරනවා. මිශ්‍රණය අනා ගන්නකොට ඔයාලා හොඳට මතක තියාගන්න එකපාර වතුර දාගන්න එපා. වතුර ටික දාලා තමයි අපි මේක අනා ගන්න ඕනේ. වතුර ගොඩාක් වැඩි වුණොත් අපිට මේක හදාගන්න බෑ. ඒ නිසා ටික වතුර එකතු කරලා කාණට පදමට මිශ්‍රණය අනා ගන්න ඕනේ. පදමට ඇනුනට පස්සේ නිකන් නූලක් වගේ උඩට තියෙන්න ඕනේ. ඒ ගාන තමයි හරියම පදම. මේ තවම මේක ටිකක් කුකු වැඩි. තව වතුර ටිකක් එකතු කරලා මේක මිශ්‍රණයේ පදම ටික හදා ගැනීම කරන්න ඕනේ. මම ඔයාලට පදම පෙන්නන්නම්. මේ බලන්නකෝ තවම මදි. දැන් මේ බලන්න මම තෙල් තාච්චිය දැන් උන ලිපේ තියාගෙන තියෙන්නේ. ඔයාලා කොණ්ඩේ කැවුම් එකට තෙල් වක් කරනකොට ඉස්සෙල්ලාම හැන්ද කැවුම අර යට ඉඳලම පටන් ගන්න. යට ඉඳලා පටන් අරගෙන ටික හැන්ද උස්සන්න. උස්සන ගමන් පිටි දාන ප්‍රමාණය අඩු කරන්න. මම කියන්නේ පිටි ටික දාන එක නතර කරන්න කියලා. පිටි දාන ප්‍රමාණය ටික අර නූලක් වගේ වැටෙන විදිහට ටික අඩු කරගෙන යන්න ඕනේ. මේ විදිහට අඩු කරගත්තට පස්සේ නතර කරන්න එපා. කැවුම් ගෙඩිය උඩට මෙන්න මේ වගේ සුදු පාටට පිපිලා එනකම්ම අපි කැවුම් ගෙඩියට පිටි වක් කරගන්න ඕනේ. පිටි වක් කරලා ඉවරුණාට පස්සේ ඉස්සර වෙලාම අපි කූර ගහන්නේ නැහැ. කූර ගහන්නේ නැතුව අපි ටිකක් වෙලා තෙල් පොඩ්ඩක් ගහලා ඒක ඊට පස්සේ තමයි අපි කූර ගහන්නේ. කූර ගහලා කූරු දෙකක් ගහනකොට තෙල් දෙකක් දෙන්න ඕනේ. තෙල් දෙකක් දානකොට ආයෙ කූරක් ගහන්න ඕනේ. අන්න ඒ විදිහට හැන්දයි කූරයි එකතු කරගනිමින් තමයි මේ අපි සාම්ප්‍රදායික විදිහට කැවුම උයන්නේ. ඔයාලත් මේ විදිහට කැවුම් උයලා බලන්න. සමහර කට්ටියට කොණ්ඩේ ගන්න අමාරු වෙන ඉස්සෙල්ලාම හදනවනම් ඔයාලා කරන්න ඕනේ මේ විදිහට චුට්ටක් කට පාදගෙන ඒ ගමම්ම කැවුම අනිත් පැත්තට හරවගන්න. අනිත් පැත්ත හරපුවම පික්ක පාරම පිටි මිශ්‍රණය එළියට එනවා. හැබැයි කොණ්ඩේ කැවුම චුට්ටක් ලස්සන මදි. ඒ වුණාට ඔයාලට ලස්සන නැති වුණාට කොණ්ඩේ කියන්නේ නියම කොණ්ඩේ කැවුමක් වගේ නැති වුණාට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් කොණ්ඩේ හොඳට. ඊට පස්සේ දැන් මේ විදිහට චුට්ටක් අපි හොඳට පාද ගත්තා. දැන් ඔන්න අනිත් පැත්ත හරව ගත්තා. මේ බලන්නකෝ මේ විදිහට අනිත් පැත්ත හරවලා පොඩ්ඩක් බැදගත්තේ නැත්නම් අර උඩ මේ කොණ්ඩ කොටස අමු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පිටි ටික හොඳට බැදෙන්න ඕනේ. ඔයා අර අමුවේ සාමාන්‍යයෙන් කෝට්ටෙන් ගන්න බැරි වෙච්ච පිටි කෑලි ටික ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම කැවුම් ගෙඩිය දාලා මේක බැද ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මේ විදිහට කැවුම හොඳට බැදුනා. මේ බලන්නකො ලස්සනට කැවුම් ගෙඩිය බෙදලා තියෙනවා.
මේ විදිහට හොඳට අර රන්වන් පාට වෙනකන් කැවුම් ගෙඩිය බෙද ගන්න ඕනේ. මේ විදිහට බෙදුණු කැවුම් ගෙඩිය ඔයාලට සතියක් විතර කාලයක් වුණත් හොඳට නරක නොවි තියාගන්න පුළුවන්. සමහර කට්ටිය කියනවා නේද කැවුම් පුස් කනවා කියලා. කැවුම් පුස් කන්නේ නැහැ. ප්ලාස්ටික් භාජනයක නැතුව මැටි භාජනයක අසුරලා තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා මේ විදිහට හදාගෙන මේ විදිහට චාච්චියකින් තියාගන්න. මේ විදිහට හදාගන්න. දැන් මම මේ වීඩියෝ එක ෆාස්ට් දාලා තියෙන්නේ. ඔයාලා හිමින් හදාගන්න. මෙන්න මේ විදිහට හොඳට බලන්නකො කැවුම් ගෙඩි ටික හදාගත්තාන් පස්සේ ඔයාලට හොඳට මේ විදිහට හදාගන්න පුළුවන්. මේක මම දාලා තියෙනවා. ඔයාලා බලාගෙන හොඳට කැවුම් ටික හදාගන්න. ඉතින් මේ ගොඩාක් කටේ කැවුම් හදන්න අමාරුයිනේ. ඒ නිසා ඔයාලා මේ සැරේ අලුත් අවුරුද්දට මෙන්න මේ විදිහට රසට කැවුම් ටික හදලා ඔයාලගේ යාළුවන්ව අසල්වැසියන්ව නෑදෑයන්ව පුදුමයට කරපත් කරන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ වගේ අරුණු පුදුම රස කැවිලි මේ ලංකාව විතරයි තියෙන්නේ. ඒ නිසා මේ වගේ රස කැවිල්ලක් ඉගෙන ගත්තාම ඔයාලට කොයිතරම් ආඩම්බරයක්ද. ඉතින් ඒ වගේමයි දැන් මේ වගේ රස කැවිල්ලක් අවුරුද්ද අවුරුදු මේසෙට ඔයාගේ අතින්ම පිළියෙල කරලා තියාගන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ. ඒ නිසා මේ සැරේ අලුත් අවුරුද්දට මේ වගේ කොණ්ඩ කැවුමක් හදන්න අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එහෙනම් තව ටික දවසකින් ආයෙත් අලුත් අවුරුදු රෙසිපි එකක් අරගෙන මම ඔයාලා හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලට goodbye.